Stop learning English in the wrong way. අපේ අද අලුත් ඉංග්‍රීසි පාඩම. ඔගොල්ලෝ දන්නවනේ අහලා තියෙනවනේ දෙනුන් ගැන එළ දෙන, එළු දෙන, මුව දෙන මේ වගේ අර සිංහල කවි එකක් තියෙන්නේ වලවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ කියලා. ඒ වගේ මේ දෙන කියන වචනය අපි ඉංග්‍රීසියේදී පාවිච්චි කරනවා ඉතාම ලස්සන විදිහට ඉංග්‍රීසි කතා කරන්න. ඉස්සල්ලාම අපි ඉගෙන ගමු මෙහෙම. එළ දෙනට ඉංග්‍රීසියෙන් කියන්නේ cow කියලා. හරි. එළු දෙනට ඉංග්‍රීසියෙන් කියනවා අපි nanny god කියලා. nanny god. හැබැයි මුව දෙනට කියන්නේ dog කියලා. හරිද? දැන් මෙතනදී මම අද ඔයගොල්ලන්ට ලෙසන් එකට ගන්නේ cow කියන වචනය. cow කියන වචනය. එකෙන් පළවෙනියටම දෙන ලෙසන් එක තමයි ඔයගොල්ලන්ට මොනවා හරි සර්ප්‍රයිස් එකක්. පුදුම හිතෙන දෙයක් වුණාම පාවිච්චි කරන්න පුළුවන් ටර්ම් එකක් තියෙනවා. holy cow කියලා. දැන් උදාහරණයක් යාළුවෝ ඔයගොල්ලන්ට දෙනවනේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එහෙම. ඒ වගේ වෙලාවකදී දොර ඇරලා oh my god කියලා උඩ පනින්න එපා. විදිය තමයි holy cow සර්ප්‍රයිස් එකක් දෙන අදහස. පුදුම දෙන අදහස. පුදුමය ඔයගොල්ලන්ට ආපු පුදුමය ප්‍රකාශ කරන අදහස. ඒ ප්‍රකාශ කරනකොට මේ eyebrows උස්සලා කතා කරන්න ඕනේ. eyebrows අනිවාර්යෙන්ම උස්සලා තමයි ඒ ප්‍රකාශය දෙන්නේ. මොකද ටර්ම් එක holy cow. right? number 2 දෙවෙනි එක. ඔයගොල්ලෝ අහලා ඇති සිංහල භාෂාවෙත් කියමනක් තියෙනවා සුරාබි දෙන කියලා කියන්නේ. ඒ කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන වාසනාවන්ත චරිතය එහෙම නැත්නම් සිද්ධිය. මෙන්න මේකට ඉංග්‍රීසියේදී පාවිච්චි කරනවා ලස්සන ටර්ම් එකක් මේ cow කියන වචනයත් එක්ක. ඒ තමයි milch cow. milch, not milk. Remember? milch cow. milch cow. milch cow කියලා කියන්නේ either a person or a project or a business which gives you a very good profit at the beginning. හොඳ profit එකක් හම්බ වෙනවා නම් මුලදීම එහෙම නැත්නම් වාසනාව ඔබට ගෙනල්ලා දෙනවා නම් මුලදීම ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන් project එකක් වෙන්න පුළුවන් මොන හරි සිද්ධියක් වෙන්න පුළුවන් ඔබ කියනවා this is my milch cow. this is my milch cow. බලන්න තව ලස්සන ටර්ම් එකක්. හරි. තව එකක් දෙන්නම් මේ විදිහට. කවුරු හරි යාළුවෙක් හදිසියෙම අප්සෙට් වෙලා ඉන්නවා. මූඩ් ගහලා ඉන්නවා. අන්න ඒ වෙලාවෙදිත් ඔයාට මොන හරි කියන්න තියෙනවා අපි යාට කියනවා අප්සෙට් යන්න එපා කියලා. මෙන්න මේකටත් තියෙනවා මේ cow කියන වචනයත් එක්ක ලස්සන ටර්ම් එකක්. අපි ඒකට කියනවා යාළුවෙක්ට කියන විදිහට ගන්න. hello. Don't have a cow, man. Don't have a cow. Don't have a cow, man. අපි ඒ විදිහට කියනවා. upset වෙන්න එපා කියලා. right? mood ගන්න එපා කියලා. දැන් බලන්න මේ cow කියන වචනයත් එක්ක ඔබ පාරතොටේදී දකින්න පුළුවන් මේ ජීවියා සත්වයාව ඒත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මගේ ලෙසන් එක ස්ටඩි කරන්න කැමති නම් YouTube මාව subscribe කරන්න. Instagram, Facebook, TikTok මාව follow කරන්න, like කරන්න, share කරන්න. ඉංග්‍රීසි හරි ලේසි. Try English with Troy.